ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ තියෙන අර yellow box එකක් ඇඳලා ලංකාවේ කහ වලින් ඇඳලා අර පාරේ තියෙන්නේ ඒ තුම්මන් හන්දිය පාරක් තව එක තැනකට එන තැනක ඒ කහ පාටින් බොක්ස් එකක් ඇඳලා එතන කහ ඇඳලා තියෙන්නේ ඒ වාහනයක් නවත්තන්න බෑ ඒ උඩ කියලා. ඉතින් මෙහෙත් තියෙනවා ඒක. ඉතින් ලංකාවේ නම් ඒවා නීතියට වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඒවා කවුරුත් ගණන් ගන්නෙත් නැහැ මොනවටද ඇඳලා තියෙන්නේ කියලා දන්නෙත් නැතුව ඇති. මෙහෙ එහෙම බොක්ස් එකක් ඇඳලා තියෙන තැනක අනිවාර්යයෙන්ම උඩ තියෙනවා CC කැමරා එකක්. ඉතින් ওই කැමරා ලන්ඩන් වල නම් හැම තැනකම වගේ ඔපරේට් වෙනවා. මේ මම ඉන්න පැත්තේ මේ පැතිවල නම් මේ ස්ටැෆර්ඩ්ෂයර් ඔය මේ අවුට් ඔෆ් ලන්ඩන් එහෙම නැහැ. ඇඳලා තියෙනවා විතරයි කැමරා එකක් නැහැ. ඉතින් මම මේ ගිය සුමානේ ගියානේ ලන්ඩන් වලට. ඒ ගිය වෙලාවේ මට මේ ගිය වෙලාවේ අද ආවා මේ දඩකොලයක්. ඒ බොක්ස් එකක නැවුත්වයි කියලා. නැවුත්වා කියන්නේ නැවුත්ුවේ නෑ ට්‍රැෆික් එකේ යනකොට මමත් ගිහිල්ලා පිටිපස්සෙන් අනිත් කාර් මම හිතුවේ ඒක මූව් වෙයි කියලා මූව් වුනේ නෑ ඒක එතන නැවතුණා. ඒතර මම බොක්ස් එකේ මැද්දේ නෙමෙයි බොක්ස් එක පොඩ්ඩක් පාස් කරලා නිකන් ඒක පොඩ්ඩයි මේ පස්ස රෝද තමයි මේ හිටලා තිබෙන්නේ. ඉතින් කැමරා එකකින් මට අද දඩයක් ආවා. ඉතින් මම මේ වීඩියෝ එකක් පෙන්නන්නම් මේ කොහොමද මෙහි එහෙම ඔපරේට් වෙන්නේ කියලා. ඒක මම ඔයගොල්ලන්ට කියන්නේ මේ මට ගොඩාක් කාලයකට මේ ආවේ නෑ ඔහොම එකක්. මේ ලන්ඩන් ගියොතින් ඒ කියන්නේ මම දන්නවා ලන්ඩන් හිටපු නිසාත් මම දන්නවා මේ පැතිත් මම හැමතිස්සෙම යනවා ඒ ලන්ඩන් ඊස්ට් ලන්ඩන් ඔය ඉල්ෆර්ඩ් පැත්තේ. ඉල්ෆර්ඩ් වල තමයි. ඉතින් ඒක මම හිතුවේ නැති විදියට දැන් මට ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒකයි මේ UK වල බොක්ස් yellow box වල නැවතුනොත් definitely එනවා. නමුත් මම east ham තියෙනවා box yellow box. මම අනන්ත ඒවල නවත්තලා තියෙනවා. ඒවල කැමරාවක් තියෙනවා. නමුත් මට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඒක තමයි ඒ එක තැන්වල හැටියට මම east ham හිටියේ east ham ඒ පැත්තට කියන්නේ new ham borough. ඒක new ham borough එකෙන් තමයි මේ පැත්ත control කරන්නේ. එතකොට ඉල්ෆර්ඩ් ඇවිල්ලා රෙඩ් බ්‍රිජ් කියන බරෝ එකෙන් තමයි මේ මොනවාද ඔපරේට් වෙන්නේ. එතකොට දැන් රෙඩ් බ්‍රිජ් බරෝ එකෙන් මට ඒවලා තියෙනවා මේ බලන්න. මේ රෙඩ් බ්‍රිජ් බරෝ එකෙන් මට මේ පෙනල්ටි නෝටිස් එකක් එවලා මගේ නමට. දැන් මෙතන කියලා තියෙනවා මේ තියෙන්නේ. ඒක ක්‍රේන්බුක් රෝඩ් එකේ CC කැමරා 14 වෙනිදා 3:52ට 15:52 කියන්නේ. එතකොට මේ පෙනල්ටි චාර්ජ් එක 160යි. නමුත් ඒක ගෙවන්න ඕනේ 14 days ඇතුළත ගෙවුවොතින් මේ පවුම් 80යි. පවුම් 80ක් කියලා තියෙනවා. එතකොට එහෙම නැත්තම් ගෙවන්න නැතුව හිටියොත් ඉතින් දඩ තමයි. ඉතින් ඒ වගේම මේ ඒ ෆොටෝ එක එවලා තියෙනවා. මේක තව ක්ලෝස් අප් එකක් එවලා තියෙනවා කාර් එකේ නම්බරේ. ඒකම වීඩියෝ එකකුත් තියෙනවා. මේකට මම ගියාම ඒ පේමන්ට් එක ගෙවන්න මේ පේමන්ට් ඒකේ තියෙනවා පේමන්ට් ඔප්ෂන් එක. ඉතින් මම මේ pay on internet කියලා තියෙනවා, pay by telephone කියලා තියෙනවා, pay by post කියලා තියෙනවා. ඉතින් දැන් පවුම් 80ක් දැන් මම ගෙව්වා. ඉතින් ගෙව්වහම මට රිසිට් එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි මෙහි දඩකොළ එවන්නේ. ඉතින් ලංකාවෙත් ওই විදිහටම කොළඹ තදාසන්න ප්‍රදේශවල ඒ බොක්ස් yellow box දාලා තියෙන තැන්වල කැමරා දාලා ස්ටාෆ් එකක් දාලා පොලිසියෙන් ඒවා කැප්චර් කරලා කාර් එකේ නම්බරේට හොයාගෙන කාර් එකේ අයිතිකාරයාට ගෙදරට ඇරියා නම් හරි. ඉතින් මේ විදිහටම ඉතින් කරන්න පුළුවන්. ඉතින් පොලිසියත් මේවා මේ දේවල් ඉගෙන ගත්තා නම් ගොඩක් දුරට ඔවා ට්‍රැෆික් කොළඹ අඩු කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක ඕක තමයි මේ දඩගොලයක් කොහොමද එන්නේ මේ බොක්ස් එකේ නවත්තලා මට දඩගොලයක් ආපු එක. ඉතින් පවුම් 80ක්. ඉතින් හරි බලන් හිටියට බොහොම ස්තුතියි. බයි බයි. මේ තියන්නේ ඒ
කේබ්රුට් රෝඩ් එක තමයි. දැන් අර බොක්ස් එක yellow box එක ඇඳලා තියෙනවා. දැන් ඔය කහ වාහන නවත්තන් ඉන්නේ ඉස්සරහා ට්‍රැෆික් එකකට. ට්‍රැෆික් ලයිට්ස් වලට. ඉතින් ඒක yellow වෙනකන් මේ green වෙනකන් ඉන්නේ. ඉතින් ඔන්න දැන් මම එනවා මගේ රතු කාර් එක. ඔන්න ආවා මගේ රතු කාර් එක. ඔන්න මම ඉස්සරහට ගත්තා. තව ටිකක් ඉස්සරහා මදි යන්න. දැක්කනේ පස්ස රෝදේ තමයි අර බොක්ස් එකේ තියෙන්නේ මැද වගේ ඉඳලා. ඉතින් ඔන්න අනිත් පිටිපස්සෙන් ආපු කාර් එකේ එයා දැම්මේ නෑ. එයා බොක්ස් එකට මෙහායින් නවත්තගෙන ඉන්නවා.